හායි යාළුවනේ, කොහොමද ඔයාලට? අද අපි යනවා දුම්හිඳැල්ල බලන්න. ඇත්තටම බදුල්ලේ තියෙන ලස්සනම තැන් වලින් එකක් තමයි දුම්හිඳැල්ල කියන්නේ. දැන් අපි ඉන්නේ මුතියංගන පන්සල ළඟ. පන්සල පාස් කරගෙන යන ගමන් තමයි ඉන්නේ. ඇත්තටම මුතියංගන පන්සලත් මාරම ලස්සනයි. බදුල්ලේ එන ඔයාලා අනිවාර්යයෙන්ම යන්න ඕනි තැනක් තමයි මුතියංගන පන්සල කියන්නේ. ඔව්, අපි දැන් ඉන්නේ බදුල්ල නගරේ. ඇත්තටම බදුල්ල නගරය කියන්නේ ට්‍රැවල් කරන අය ගොඩක් දන්නවා. මාරම ලස්සන ප්ලේස් එකක් තමයි බදුල්ල කියලා කියන්නේ. ට්‍රැවල් කරන ඔයාලා අනිවාර්යෙන්ම එන්න ඕන තැනක් තමයි බදුල්ල කියන්නේ. අපි දැන් බස් ස්ටෑන්ඩ් එක පහු කරගෙන ඉස්සරහට එනවා. ඉස්සරහ කලර් ලයිට් එක ගාවින් ඔයාලට ලස්සන ලොකු උස බුදු පිළිමයක් දකින්න පුළුවන්. ඒක පහු කරගෙන කෙලින් පාරේ මහියංගන පාරේ තමයි අපි යන්න ඕන. ඇත්තටම මාරම ලස්සනයි. අමුතුම හැඟීමක් ඒක. ඔයාලත් ගිහිල්ලා බලන්න. Beats fast, colors and promises. How to be brave? How can I love when I'm afraid to fall? ඇත්තටම පාර දෙපැත්තේ තියෙන view එක මාරම ලස්සනයි. ඔයාලා දකින්න ඇති මරු ඒක. අපි දැන් දුම්හිඳැල්ලට යන තැනට ඇවිල්ලා තියෙන්නේ. අපිට පුළුවන් මේ හරියෙන් ඔයාලගේ එන වාහනේ පාක් කරලා එතනින් අපිට යන්න තියෙන්නේ පයින්. අපි මෙතනින් අපේ වෙහිකල් එක දාලා අපි දැන් ඇතුළට යන ගමන් ඉන්නේ. ඇත්තටම මේ කඩවල් පේලිය ළඟ ලස්සන view එකක් බලා ගන්න තියෙනවා. ඒ තැන මාරම ලස්සනයි. තනිකරම කොළ පාට ලෝකයක්. ඔයාලට ලස්සන සෙල්ලම් බඩු ගන්න ඕන නම් මෙතනින් ගන්නත් පුළුවන්. අපි දැන් යන්නේ ටිකට් ගන්න තැනට. මේ හරියෙන් ඉස්සරහට ගිහිල්ලා අපිට ටිකට් එක ගන්න තියෙන්නේ. මෙහෙම තමයි අපිට දැන් ටිකට් එක එන්නේ. මෙතනින් පොඩ්ඩක් ඉස්සරහට ගියාම අපිට කුඩා දුම්හිඳැල්ල කියලා පොඩි ප්ලේස් එකක් තියෙනවා. ඇත්තටම ගස් කොළන් වලට මේ හරිය වැහිලා තියෙන්නේ. මෙතන view එක අපි බැලුවොත් එහෙම අපට චූටියට පොඩියට මේ බලා ගන්න පුළුවන් දුම්හිඳැල්ල පොඩියට පේනවා. ඈතින් ගොඩක් තියෙන්නේ. පේනකොට මේ ගස් අස්සෙන් පේනවා අඩුයි. පොඩ්ඩක් හොඳට බලන්න ඕන. ඔයාලට පේනවද දන්නේ නැහැ ඈතින්. මෙතන ඉඳන් අපි දැන් ඉස්සරහට යන්න ඕන. අපි ඉස්සරහට යන ගමන්ම ඔයාලට ගොඩක් දකින්න තියෙන්නේ මේ වගේ කඩපේලි තමයි. ඇත්තට මේ කාලේ නම් මේ කඩවල් වහලා තියෙන්නේ. මම හිතන්නේ වාරේ කාලයක් තියෙනවා. ඒ කාලෙට මේ කඩවල් ඇරලා තියෙනවා ඔක්කොම වගේ. ඒ වගේම අපි ඉස්සරහට යද්දී පොඩි පොඩි දේවාල, පොඩියට බුදු කුටි වගේ දේවල් දකින්න තියෙනවා. ඇත්තට හරිම ලස්සනයි. හරි සතුටින් යන්න පුළුවන් ගමනක් මේක. ඉස්සරහ තියෙන view එකත් බලාගෙන අපි ඉස්සරහට යමු. ඔහොම අපි ඉස්සරහට එද්දී අපිට බලා ගන්න පුළුවන් අපිට මහන්සි වගේ නම් ඔයාලට ඉන්න ප්ලේස් එකකුත් තියෙනවා. එතනින් පොඩක් ඉස්සරහට එද්දී අපිට ලොකු මිර එකක් එහෙම දාලා තියෙනවා බලන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහට එද්දී ඉස්සලා වගේම පොඩි පොඩි දේවාලවල් බුදු කුටි බලා ගන්න පුළුවන්. ඒව පහු කරගෙන එද්දී මෙතන වතුර බොන්න පුළුවන් බැරල් එකක් දාලා තියෙනවා. මෙතනින් ඉස්සරහට ගියාම ලස්සන view එකක් තියෙනවා. අපි යන් ඒක බලන්න. ඒක නම් කොළපාට ලෝකයක්. ඉතින් අපි දුම්හිඳදිය ළඟට ආවා. ඇත්තටම උඩට පේන view එක තමයි මේක. මාරම ලස්සනයි.
ඇත්තටම මේ ඇල්ලෙන් වැටෙන වතුර අපි ඉන්න තැනට උඩට පින්න වගේ වැටෙනවා. ඒ හරිය මාරම කුල්. ගොඩක් අය මේ උඩ view එක බලලා යනවා. ඒත් පොඩි කෙටි පාරක් තිබ්බා. අපි එකෙන් පොඩ්ඩක් ඇවිදගෙන ගියා. හොඳ ෆීලිං එකක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා පොඩ්ඩක් අමාරුයි වැස්සත් එක්ක ලිස්සලා හැම තියෙන පාරවල්. ඒ වුණාට එක මාරම ලස්සනයි. ආසාව තිබ්බා පහලට යන්න ඕනේ කියලා. අපි ඉතින් හිමින් ගියා. කොච්චර ආසාවෙන්ද හිටියේ කියනවනම් ඔයාලට පේනවා ඇති පාර වැස්සට තෙමිලා මඩ වෙලා යන්න අමාරුයි. ඒ වුණාට අපි හිමීට හරි පරිස්සමට පහලට ගියා. ඔයාලා දුම් හිඳැල්ල බලන්න එනවනම් උඩ view එක විතරක් බලන්නේ නැතුව පරිස්සමට පල්ලෙහාට ඇවිල්ලා මේ ලස්සන අත්දැකීමත් විඳගෙන යන්න. තව අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. පරිස්සමට ඉන්න. බයි.